ගොඩක් කාලෙකින් තමයි travel vlog එකක් අරන් එන්නේ. මම මේ යන තැන මම මෙහෙට ආපු දවස්වල ඉඳන්ම යන්න හිතාගෙන ඉඳපු තැන. කේල් වල ඉඳලා grab එකක් දාගෙන ආවොත් රින්ගිට් 10ක රින්ගිට් 15ක වගේ දුරක් තමයි පන්සල ළඟටම. මේක චයිනීස් ටෙම්පල් එකක්. චයිනීස් ස්ට්‍රක්චර් එකකට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේක ඇතුලේ මාරම ලස්සනයි. අපි ඇතුලට ගිහින් බලමු. සවුත් ඊස්ට් ඒෂියාවල තියෙන ලාර්ජස්ට්ම ටෙම්පල් එකක් විදියට මේ ටෙන්හව් ටෙම්පල් එක සැලකෙනවා. ඒ වගේම මේකේ තට්ටු 6ක් තියෙනවා. හැබැයි මේ තට්ටු 6ට අපි මේ පන්සල වටෙන් ගියොත් අපිට කෙලින්ම උඩට යන්න පුළුවන්. හැබැයි අපි පන්සල ඉස්සරහින් ගියොත් අපිට තට්ටු 6ක් නැගලා තමයි යන්න වෙන්නේ. පන්සල ඇතුළේ වගේම පන්සල එළියත් ලස්සන නෑ කියන්න තැනක් නැති තරම්. ඒ තරම් හැම තැනක්ම එක එක අංග වලින්, ඒ කියන්නේ එක එක චයිනීස් ආකිටෙක්චර් වලින් හදලා තියෙන දේවල් තියෙනවා. මේ ටෙම්පල් එක වෙඩින් ෆොටෝග්‍රැෆි වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඒක නිසා තමයි මේ සයිට් එක මේ වෙඩින් වලට ගැලපෙනම ඩෙකොරේෂන්ස් වලින් හදලා තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම කපල් වලට මැච් වෙන්නම තමයි හදලා තියෙන්නේ. රාසි චක්‍ර වලට ගැලපෙන විදියට හදපු සත්ත්ව උද්‍යානයකුත් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේ සත්ත්ව උද්‍යාන, ජල තටාක, මේ ටෙම්පල් එකට අමතරව මේ අවට පරිසරයේ තියෙන දේවල් වලින් මේක ඇතුලේ ලස්සන තව වැඩි වෙලා තියෙනවා. එයා ඉන්න තැන පහල ගහලා තියෙනවා මේ රාසි චක්‍ර සහ එකට ගැලපෙන සතා විස්තර වගේ විස්තර. ඉතින් ඒව කියවලා බලන්නත් පුළුවන්. ඉතින් මේ හැම තැනකම එක එක ආශිර්වාද ක්‍රම තියෙනවා. ඒවත් ඔයාලට කරලා බලන්න පුළුවන්. මම ඔයාලට කලින් කිව්වා වගේ මේක වෙඩින් වලට ප්‍රසිද්ධයි. ඒ නිසා තමයි වෙඩින් පෝරුව හැමත් පැත්තකින් තියලා තියෙන්නේ ෆොටෝ ගහන්න ඕන වෙද්දි ගන්න. මම යන්නේ ටෙම්පල් එක පිටිපස්ස පාරෙන්. මේ පාර ගියොත් තමයි අපිට උඩට කෙලින්ම යන්න පුළුවන්.
අර මං කලින් පෙන්නපු ඉස්සරහින් ගියොත් තමයි අපිට පඩිපෙළවල් වලින් තට්ටු ගානක් නැගලා යන්න වෙන්නේ. ඉතින් දෙකම try කරලා බලන්න. මේ තියෙන ඇතුළ නම් මාරම ලස්සනයි. ඒ වගේම අපිට පන්සලට යද්දී මුකුත් ගෙනියන්න ඕනේ නෑ. මොකද ඒක ඇතුළේ හැම දෙයක්ම තියෙනවා. පහන්, හඳුන් කූරු, මල් මේ හැම දෙයක්ම ඇතුළෙම තියෙනවා. අපිට ගන්න පුළුවන්. හඳුන් කූරු නම් සල්දිලා ගන්න ඕනේ නෑ. ප්‍රේයර් හෝල් එකේ පිළිම 3ක් තියෙනවා. මං හොයාගත්ත විදියට එකක් දයාවේ දේවතාවිය කියනවා. අනිත් එක වෙරළබඩ දේවතාවිය සහ මුහුදේ දේවතාවිය කියලා. මේ තියෙන පිළිම 3ම දේවතාවියන්ගේ පිළිම කියලා තමයි සැලකෙන්නේ. මම මේ කරන්නේ මේක මේ විදියට 3 පාරක් උඩ දාලා උඩට එන ස්ටික් එක අරගෙන ඒකට අදාළ අංකේ ඔය ලාච්චු වලින් අරගෙන ඒක ඇතුලේ තියෙනවා මේ වගේ පේපර් එකක්. ඒක කියවන්න ඕනේ. ඒකේ තියෙන අපි ගැන හරියට ශාස්ත්‍රයක් බලනවා වගේ. උඩම කොටසට යන්න බැරි වුණා. මොකද ඒ යන පාරේ වහලක් නැහැ. හොඳටම තෙමෙනවා. උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් හැම දවසකම මේක ඇතුළට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. බලන්න, වඳින්න ඕනම දෙයකට. මං හිතන්නේ මේක ලයිට්ස් ඔන් කළාම තමයි මාරම ලස්සන. මට පුළුවන් වුණොත් මං තව දවසක් ගිහින් ඔයාලට නයිට් විව් එකත් පෙන්නන්නම්. මැලේසියාවේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් මැලේසියාවලට ට්‍රැවල් වලට එන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ පන්සල විසිට් කරන්න. මාරම ලස්සනයි. වගේම මේක ඇතුලේ මේ වගේ කැන්ටීන් එකක්, ඒ වගේම සුවිනි අයිටම්ස් ගන්න තැනක්, මේ හැම දෙයක්ම ඇතුලේ තියෙනවා. ඇත්තටම වැඩි ෆොටෝස් වීඩියෝස් ගන්න උනේ නෑ වැස්ස නිසා. ඒ හින්දා මට අනිවාර්යෙන් ආය තව දවසක එන්නම වෙනවා. ඒ නිසා ඉක්මනට ආයෙත් ග්‍රැබ් එකක් දාගෙන මම දැන් යන්න හදන්නේ කන්න. මේ තියෙන බ්‍රික් ෆිල්ඩ්ස්. මේකේ දිගටම තියෙන්නේ ටැමිල් කඩ, කෑම කඩ, ඇඳුම් කඩ, ජුවලරීස් මේ වගේ දේවල්. ඉතින් මෙතනත් ට්‍රැවලර්ස් ලගේ ගොඩක් ප්‍රසිද්ධ තැනක් ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න මේ දේවල් වලට. කන්න යන අතරමඟදී වැස්ස නැවතුණා. පේනවනේ වැස්ස නැවතුණාම අහස මොන වගේද කියලා. චයිනීස් රෙස්ටෝරන්ට් එකකටමයි කන්න ගියේ. ඉතින් මේ වගේ ලොකු මාළුවෙක් හම්බුණා. ඇත්තටම මට ඒක දකිද්දි නම් කන්න හිතුන්නේ නැහැ. හැබැයි ඇත්තට මේක රසයි. මේ දවස්වල මේ සීරීස් එක මිස් කරගන්න බැරි හින්දා කොච්චර රැ වෙලාවත් මේක බලලම නිදාගත්තා. බයි ගිහින් එන්නම්. ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු.